ඉන්ටර්විව් එකකට ගියාම යාළුවනේ අපි ගොඩාක් වෙලාවට හැසිරෙන්නේ රොබෝ කෙනෙක් විදියට. අපි උත්තර දෙන්නේ හරියට කම්පියුටර් එකකින් අපිව ප්‍රෝග්‍රෑම් කරලා වගේ. අපි හිතනවා නිතරම පර්ෆෙක්ට් ඉංග්‍රීසි විතරයි එතනදී වැදගත් වෙන්නේ කියලා. නමුත් යාළුවනේ ඉන්ටර්විව් කෙනෙක් ඇත්තටම බලන්නේ මේ මනුස්සයා එක්ක අපිට වැඩ කරන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි ඇයි දිගටම අර ආටිෆිෂල් විදියට උත්තර දෙන්නේ. අපි බලමු මේකට කොහොමද ශ්‍රී ලංකන් ටච් එකක් ඇතුළත් කරලා කොහොමද නැචරල් විදියට මේ ගේම් එක ගහගන්නේ කියලා. හොඳයි. අපි ගමු හැමදාම අහන අමාරු ප්‍රශ්නයක්. How do you handle a senior manager who rejects your new ideas? සාමාන්‍යයෙන් කෙනෙක් දෙන typical answer එක තමයි I will present the data and trying to convince him logically. මේක හරි යාළුවනේ. නමුත් මෙතන කිසිම ටැග් එකක් නැහැ. මොකද අපි practically දන්නවා ලංකාවේ senior අය data වලට වඩා බලන්නේ respect එක. දැන් බලන්න මේ උත්තරේ වෙනත් විදියකට අපි කොහොමද logic එක English වලින් අදන්නේ සහ අපේ connection එක සිංහලෙන් build කරන්න කියලා. මම ඉන්ටර්විව් එකකට ගියා මම නම් කියන්නේ so honestly change is hard for everyone especially senior people they prefer traditional ways so I don't force them අපි ලංකාවේ විදිහට කියනවා නම් we know how to get things done shape එකේ so my approach is relational මම මුලින්ම කරන්නේ එයා එක පොඩි fit එකක් හදා ගන්නවා I show respect for his experience I explain that I am not here to disrupt but to make his work easier once he felt that trust and thinks මේ අපේ කෙනෙක් කියන හැඟීම එනවා he automatically support the new process දැක්කද යාළුවනේ මෙතන තියෙන වෙනස මම කොහෙවත් කිව්වේ නෑ I manipulated him කියලා මම කිව්වේ shape එකේ මගේ වැඩේ කරගන්නවා කියලා English වලින් professionalism එකත් මම maintain කරලා තියාගත්තා සිංහල වචන දෙක තුනකින් පෙන්නවා මට මිනිස්සුන්ගේ psychology එක සහ ground reality එක හොඳටම තේරෙනවා කියලා. So interview එකකදී especially ලංකාවේ 100%ක් සිංහලෙන් කතා කරන්න එපා. හැබැයි 100%ක් සුද්දෙක් වෙන්නත් හදන්න එපා. සිංහල වචනයක් දෙකක් මැදලා දාන්න. හැබැයි ගානට balance එක තියාගන්න. මම රිෂාඩ් විරබන්සා. Good luck with your interviews.